ඉංග්‍රීසි කටබස් හරේ කමක් නැහැ කියන ප්‍රකාශනය බෙහෙවින්ම අපි යොදා ගන්නවා. මේ as well මේ කියන්නේ මැයි මාසේ වෙනවා ඇති as කියන්නේ නිසා will කියන්නේ හොඳයි සහ ලිඳ. මේවා සොයන්න ඔයා යන්න අවශ්‍ය නැහැ. ඒ පැහිච්ච කමක් ඔයාට ඕනිම නැහැ. කමක් නැහැ කියන වචනේ මෙහින් උද්දීපනය වෙන්නේ කියලා ස්ටඩි කරන්න. You may as well talk to the patient now. ඔයා දැන් ලෙඩාට කතා කළාට කමක් නැහැ. ලෙඩාට දැන් සිහිය ඇවිල්ලා තියෙන්නේ. දැන් ඔයාලා ගිහිල්ලා කතා කරන්න. You may as well go now. ඔයා දැන් ගියාට කමක් නැහැ. Servant girl දැන් උයලා 3 meals කියන්නේ 3 වේලම උයලා ඉවරයි. ඊට පස්සේ ගෙදර මැඩම් කියනවා දැන් සෝමා ඔයා ගියාට කමක් නැහැ. You may as well go now. Like this. අන්න ඒ වගේ යෙදුම්. Your mother may as well scold me. ඔයාගේ අම්මි මට බැන්නට කමක් නැහැ. I am not angry with you. මම ඔයත් එක්ක තරහ නැහැ. කමක් නැහැ කියන බස් හරය මෙන්න. I will help for you. Please subscribe my channel. Bye.